Hi ළමයි. Welcome to my YouTube channel. ඉතින් ඔයාලට ජපානයට යන්න මේ වෙද්දිත් වීසා එක ඇවිල්ලා ඇති. හැමෝම හරි සතුටින් ඇත්තේ. ඔයාලට ඊළඟට එන ප්‍රශ්නේ තමයි කොහොමද අපි පැකේජ් එක පැක් කරගන්නේ කියන එක. අපි අරන් යන්න ඕනි දේවල් මොනවාද? අරන් යන්න ඕනේ නැත්තේ මොනවාද කියන එක තමයි ඔයාලට එන ප්‍රශ්නේ. ඉතින් ඒ ගැන තමයි අද වීඩියෝ එක. ඉතින් ඔයාලා මොන වීසා එකකින් ජපානයට යන්න හිටියත් මොන කාලෙකදී ජපානයට යන්න හිටියත් මේ වීඩියෝ එකේ තියෙන විදියට ඔයාලට බෑගේජ් පැක් කරගන්න පුළුවන්. ඉතින් අවසන් වෙනකම් වීඩියෝ එක බලන්න. මොකද මම අතරමඟදී වීඩියෝ එකේ අලුතින් අප්ඩේට්ස් වෙච්ච රූල්ස් ගැන, එතකොට අපි ගෙනියන්න ඕනේ නැති දේවල් ගැන පවා කතා කරනවා. ඉතින් කැමති කට්ටිය subscribe කරලා තියාගන්න, bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් අපි වැඩි කතා නොකර යම් වීඩියෝ එකට. ඉතින් අපිට මුලින්ම අවශ්‍ය වෙනවා ලේඛන සහ මුදල් කියන කොටස යටතේ මම කතා කරන්නම්. documents and cash කියන එක. එතකොට අපිට මුලින්ම අවශ්‍ය වෙන්නේ අපේ passport එක. ඉතින් අපි passport එක හරි විදියට හදාගෙන තියාගන්න ඕනි. ඊට පස්සේ passport එකේ වැරදීම් තියෙනවා නම් ඒව ඔක්කොම නිවැරදි කරලා තියාගන්න ළමයි. ඊළඟට ඔයාට ඕනි වෙන්නේ ඔයාගේ visa එක. ඉතින් ඔයාගේ COE එක ඔයාට හම්බෙලා ඇති. ඒකේ original එක ඔයා අනිවාර්යයෙන්ම hand luggage එකේ දාගන්න. ඒ වගේම ඒක photocopies ටිකකුත් තියාගන්න. ඊළඟට passport එකේ photocopies 2-3ක් අරගෙන තියාගන්න. මොකද මෙහෙට ආවට පස්සේ bank account open කරද්දී ඔයාලට ඕනි වෙනවා. ඒ වගේම passport size photos කෑලි 10ක් විතර අරන් තියාගන්න. මොකද මෙහි photos ගන්න ගියාම ටිකක් ගණන් වැඩි. ඉතින් ලංකාවෙන් අරන් එන එක ටිකක් ලාභයි ඔයාලට. ඉතින් මේ කියන documents දේවල් ඔයාලා මෙන්න මේ වගේ file එකක් ඇතුලේ දාලා ඒක hand luggage එකේ දාලා තියාගන්නවා නම් හොඳයි. ඊළඟට අපි මුදල් ගැන කතා කරොත් එහෙම තාමත් ජපානයේ කෑෂ් පාවිච්චි වෙන නිසා ඔයාලා වියදමට ඔයාලට සරිලන ගාණක් ඔයාලා එන වීසා එකට අනුව ඔයාලගේ අතේ වියදමට අනිවාර්යයෙන්ම වැඩිපුර ගාණක් අරගෙන එන්න. ඉතින් yen වලින් ඒක එක්ස්චේන්ජ් කරන් එන්න ඔයාලට බැංක් එකෙන් එක්ස්චේන්ජ් කරගන්නත් පුළුවන්, එයාපෝට් එකේ එක්ස්චේන්ජ් කරගන්නත් පුළුවන්. ඉතින් එයාපෝට් එකට වඩා ඔයාලා බැංක් එකෙන් එක්ස්චේන්ජ් කරගන්න එක ලේසි. මොකද සමහර වෙලාවට එයාපෝට් එකේ yen නැහැ. අපිට එතකොට ගන්න වෙන්නේ ඩොලර්ස් වලින් තමයි. එතකොට ඒ ඩොලර්ස් ආපහු ජපානට අරන් ඇවිල්ලා ජපාන එයාපෝට් එකකින් අපිට yen වලට එක්ස්චේන්ජ් කරගන්න පුළුවන්. ඊළඟට අපි ඇඳුම් ගැන කතා කරමු. ඇඳුම් ගැන කතා කරාම ජපානය කියන්නේ ඍතු තියෙන රටක්නේ. සීසනල් වයිස් ක්ලොත්ස් තමයි මෙහි අඳින්නේ. ඉතින් ඒක නිසා ඔයාලා මාර්තු මැයි වගේ කාලෙක එනවනම් ඔයාලා ලෝන් ස්ලීව්ස්, ඊට පස්සේ ලයිට් ජැකට්, ජීන්ස් වගේ හරු කාලෙට ගැලපෙන විදිහට අරගෙන එන්න. ඊළඟට ඔයාලා ජූන් ඕගස්ට් වගේ නත්ස් කාලෙට, ඒ කියන්නේ සමර් කාලෙට නම් එන්න හිතාගෙන ඉන්නේ. ටී-ෂර්ට්ස්, කැප්, ෂෝට්ස් වගේ දේවල් අරගෙන එන්න. සැප්තැම්බර් නොවැම්බර් වගේ ඕටම් කාලෙට, අකි කාලෙට නම් එන්න ඉන්නේ ලයිට් ජැකට්, ඊට පස්සේ ස්කාර්ෆ්, ඒ වගේ දේවල් ඔයාලා අරගෙන එන්න. අර ලාවට තියෙන ලයිට් ස්වීටර්ස් වගේ තිබුණට අවුලකුත් නැහැ. ඊළඟට ඔයාලා දෙසැම්බර්, ෆෙබ්‍රුවරි වගේ ෆුයු කාලෙට නම්, සීතල කාලෙට නම් එන්නේ, වින්ටර් එකට නම් එන්නේ. ඔයාලා වින්ටර් එකට ඔයාලගේ ඇඟට ඔරොත්තු දෙන විදිහේ ඇඳුම් අරගෙන එන්න අනිවාර්යෙන්ම. වින්ටර් ජැකට්, ඊට පස්සේ බූට්ස්, ඊළඟට ඒ තියෙන වින්ටර් එකට දාන අපි වින්ටර් ග්ලව්සස්, ඒ වගේ දේවල් අරගෙන එන්න. ඒක ගොඩ ගහගෙන එන්න එපා. ලොකු ක්වොන්ටිටි එකක් ගේන්න එපා. කෑල්ලක් දෙකක් අරගෙන එන්න. මොකද මෙහෙදි අපිට ටිකක් ගොඩාක් අඩුවට අපිට මෙහෙදි ගන්න පුළුවන් නිසා. ඒක නිසා ඊළඟට ඔයාලා මොන කාලෙදී ආවත් අනිවාර්යයෙන්ම ෂූස් අරගෙන එන්න. ෂූස් එක ඔයාලා දාගෙන එන එක හැමම අරගෙන ආවත් කමක් නැහැ. මොකද මෙහි ස්ලිපර්ස් දාන රටක් නෙවෙයි නිසා. ගොඩක් වෙලාවට මෙයාලා මොන සීසන් එක තිබුණා ෂූස් දාන එක මෙයාලා කරන දෙයක්. ඊළඟට ඔයාලා මොනම වීසා එකෙන් ආවත් අනිවාර්යයෙන්ම ෆෝමල් බ්ලැක් සූට් එකක් අරගෙන එන්න. ඔයාලගේ මිම්මටම අරගෙන එන එක ලේසි. මොකද මෙහෙත් තියෙනවා. හැබැයි මෙහෙ තියෙන ඒවා ගොඩක් වෙලාවට අපේ මිම්මට ගැලපෙන්නේ නැහැ. ඉතින් ඔයාලා ලංකාවෙන් අරන් එන එක හොඳයි. අනිත් එක තමයි ඔයාලා ට්‍රැඩිෂනල් ක්ලොත්ස් තියෙනවා නම් අරගෙන එන්න. කියන්නේ ඔයාලා ඩාන්සින් වලට හරි මොන හරි දෙයකට දක්ෂ නම් ඒ ඇඳුම්, වෙස් ඇඳුම් තියෙනවා නම් ඒවා, නැත්තම් ඔයාලගේ අවුරුද්දට, කියන්නේ සිංහල අවුරුද්දට අදාළ ඒ ඇඳුම් තියෙනවා නම්, නැත්තම් ඒ වගේ ඔයාලට ඕනි දේවල් අරගෙන එන්න. ඊට පස්සේ අන්ඩර්වෙයර්ස්, එක පිරිමි ගෑනු ළමයි ඔයාලා ඔක්කොටම ලොකු ක්වොන්ටිටි එකක් අරගෙන එන්න එපා.
මුල් කාලේදී අඳින්න අවශ්‍ය ප්‍රමාණයට අරගෙන එන්න. ඊළඟට ඒ අරගෙන එන්න හැම ඇඳුමක්ම ඔයාලට මේ වගේ වැකුම් බෑග් එකක දාලා සීල් කරගන්න පුළුවන් වුණොත් ඔයාලගේ බැගේජ් වලට යන ඉඩ ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා. මොකද මේ පිම්බීමක් වෙන්නේ නැහනේ. එතකොට ඔයාලගේ බෑග් එකට තව බඩු පැක් කරගන්න ඉඩ පුළුවන්කම තියෙනවා. ඉඩ ඇහිරෙන්නේ නැති කමක් තියෙනවා. ඉතින් ඒ විදිහට පැක් කරගන්න try කරන්න කොහොම හරි. වින්ටර් කාලේට වගේ එන කය නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට ඔයාලා වැක්කුම් කරගෙන එනවා නම් ගොඩාක් ඔයාලගේ බෑග් එකේ ඉඩ ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් මේ මං එද්දි අරගෙන ආපු ඇඳුම් මෙන්න මේ පොඩි ඇඳුම් ප්‍රමාණය තමයි මං අරගෙන ආවේ. මාත් ඒ ආපු අවුරුද්දේ අප්‍රේල් මාසෙක ආවේ. ඉතින් මට වැක්කුම් තිබුණේ නැහැ. මම මෙන්න මේ වගේ රබර් පටි වලින් රෝල් කරලා තමයි මේ ඉඩ අහුරගත්තේ. ඒ කියන්නේ ඉඩ ලොකු ප්‍රමාණයක් ගියේ නැත්තේ මම මෙන්න මේ විදිහට හදාගත්තා. ඊළඟට අපි කතා කරමු ඉලෙක්ට්‍රොනික්ස් අයිටම්ස්. ඉතින් ජපානයේ යූස් වෙන්නේ ළමයි යුනිවර්සල් ඇඩැප්ටර් කියන වර්ගේ. ඉතින් ටයිප් A එක තමයි ගොඩක් වෙලාට ජපානයේ යූස් වෙන්නේ. අනික මෙහි වෝල්ටේජ් ප්‍රමාණය ගොඩක් අඩුයි. වෝල්ටේජ් 100 වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒකට හරියන විදිහේ ඇඩැප්ටර් එකක් අරන් එනවා නම් ගොඩක් වටිනවා. මොකද අපි එන්නේ හවසක වුණොත් අපිට ආයි බඩු ගන්න යන තැනක් අපි දන්නේ නැහැ. ඒක නිසා අපි ඇඩැප්ටර් එකක් අරගෙන එන එක ගොඩක් වටිනවා. ඉතින් යුනිවර්සල් ඇඩැප්ටර් එකක් අරගෙන එන්න මුලින් එද්දී ඊළඟට ඔයාලට ඒකේ විස්තර ඔයාලට බලා ගන්න පුළුවන් Google එකේ එහෙම ගහලා බැලුවොත් දැන් නම් ඔය ගොඩක් shops වල තියෙනවා. ඉස්සර නම් ලොකුවට මේ ඇඩැප්ටර් තිබුණ නැහැ. මෙන්න මේ plug point එක තමයි ජපානයේ යූස් වෙන්නේ. ඔයාලට laptop එහෙම තියෙනවා නම් ඒ lap එක charge කරගන්න පුළුවන් විදිහේ ඇඩැප්ටර් හැමත් අරගෙන එන්න. ඉතින් එයාපෝට් එකේ පවා මෙන්න මේ කේබල්ස් ගහන්නත් පුළුවන්. නැත්නම් මේ කියන යුනිවර්සල් ඇඩැප්ටර් තමයි ගොඩක් වෙලාවට යූස් වෙන්නේ. ඉතින් එයාපෝට් එකේදී යූස් කරන්න පුළුවන් විදිහේ ඒ ඇඩැප්ටර් සහ කේබල් හැමත් ඔයාලගේ ඔයාලා අතේ අරන් එන. ඒ කියන්නේ හෑන්ඩ් ලගේජ් එක හෝ නැත්නම් ඔයාලගේ බෑග්පැක් එකේ දාගෙන එන්න. ඊළඟට ජපානයේ 2026 අප්‍රේල් වල ඉඳලා පවර් බෑන්ක් වලින් charge කරන්න දෙන්නේ නැති නීතියක් අරන් ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුව ලිතියම් ප්‍රමාණය වැඩි වෙලා ඇතුලේ ගිනි ගැනීම් වැඩි වෙලා තියෙනවලු ෆ්ලයිට් එක ඇතුලේදී. ඉතින් මේක හොඳට තේරුම් ගන්න. මේක පවර් බෑන්ක් අරගෙන යන්න පුළුවන්. පාවිච්චි කරන්න කියන්නේ පවර් බෑන්ක් යූස් කරලා charge කරන්න බෑ ෆ්ලයිට් ටයිම් එක ඇතුලේදී. ඒක තමයි රූල් එක. ඉතින් ඔයාලා පවර් බෑන්ක් එකක් ගද්දි පවා මෙන්න මේ ඔයාලට පේන ලාංඡන හරියට ගහලා තියෙන මේ ෆ්ලයිට් වල යද්දි පාවිච්චි කරන්න පුළුවන් විදිහේ පවර් බෑන්ක් එකක් අනිවාර්යෙන්ම ගන්න. පවර් බෑන්ක් එක හරි විදිහට හොයලා බලලා ගන්න ළමයි. මොකද අපිට අනිවාර්යයෙන්ම මැප් එකෙන් බලා ගන්න ෆ්ලයිට් ටයිම් බලා ගන්න charge කරගන්න ඕනි වෙනවා. ඊළඟට බොරුවට මෙන්න මේ hair dryer ඊට පස්සේ rice cooker ඊට පස්සේ pan ඒ වගේ දේවල් උස්සගෙන එන්න එපා ළමයි කීයටවත් මෙහෙට එද්දී. මොකද අපිට ගොඩක් අඩුවට මේ රටේදී ඒ දේවල් ගන්න පුළුවන්. ඉතින් ඊළඟට තමයි අපේ ලංකාවේ කුළුබඩු. මේව ඔයාලා ටිකක් වැඩිපුර අරන් එන්න. මං ඒ රටට ගිහිල්ලා නම් ඒ රටේ කෑම කනවා කියලා හිතුවට සමහර අයට අවුරුදු ගණන් ගිහිල්ලවත් රටවල් වල කෑම ඔරොත්තු දෙන්නේ නැහැ. ඉතින් ඒක ඔයාලට ඇඩැප්ට් වෙන විදිහ ඔයාලා දන්නේ නැති නිසා කුළුබඩු හොඳට අරගෙන එන්න ළමයි වැඩිපුර ප්‍රමාණයක්. ඔයාලා කෑම ಜಾති වලට පොඩ්ඩක් වැඩිපුර ඉඩක් දෙන්න පළවෙනි වතාවට නම් ජපානයට එන්නේ. ඉතින් ඒ එනකොට කුළුබඩු හරි විදිහට පැක් කරගෙන එන්න ඕනි ළමයි. මොකද එයාපෝට් එකේ රූල්ස් තියෙනවා. ඉතින් මේ මං එන කාලේ මං කුළුබඩු පැක් කරන් ආපිට මට වැක්කුම් කරන්න මුකුත් මැෂින්ස් තිබුණ නැහැ. ඒක නිසා මම මේ නිකන් සීලයකින් ගහලා ඒවා මේ ඩේට් එක ලියන ළමයි එක්ස්පයර් ඩේට් එකයි මේ ඒ කියන්නේ අපිට කැමති ඩේට් එකක් අපිට දාන්න පුළුවන්. ඉස්සරහට ගොඩක් ටිකක් කල් තියලා තමයි ඩේට් දාන්න ඕනේ. මම නම් එහෙම තමයි දාගත්තේ. එච්චර කල් තියාගන්න බැරි වුණත් මං එහෙම තමයි දාගෙන ආවේ. ඉතින් ඔය මං අරගෙන ආපු ප්‍රමාණය මං හිතන්නේ කිලෝ ගාණක් මං අරගෙන ආවා. මං ඒක අවුරුදු ඇත්තටම දෙකමාරක් විතර තියාගත්තා. ඔයාලටත් පුළුවන් ඒ විදිහට සීල් කරගෙන එන්න හරි නැත්තම් මෙන්න මේ විදිහට හරි විදිහට වැක්කුම් කරන් එන එක තමයි ගොඩක්ම හොඳ. මොකද එයාපෝට් එකේ ගොඩක් වෙලාවට මේ බල්ලෝ දාලා තියෙනවා මේ සර්ච් කරන්න. ඉතින් එයාලට සුවඳට අහු වුණොත් එහෙම බෑග් එකේ හැමම ඇරලා චෙක් කරන්න පුළුවන්. ඉතින් ඒ තැනට යන්න වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට වැක්කුම් කරලා අපි අපේ ගේන බඩු හැම දෙයක්ම අරගෙන ආවොත්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා කුළුබඩු ලිස්ට් එකක් ඔයාලා හදාගන්න. ඒ අරන් එන දේවල් ඔක්කොම අරගෙන එන්න ළමයි.
ඊළඟට අපිට ශනික කෑම වර්ග මුල් කාලෙදි පොඩ්ඩක් ඕනි වෙනවා. නූඩල්ස් වගේ ಜಾති, මැගි නූඩල්ස් ඒ වගේ ಜಾති අපිට ඕනි වෙනවා. ඉතින් ඒ වගේ දේවල් ඔයාලා අරගෙන එන්න. ඉන්ස්ටන්ට් ෆුඩ් කියලා කියන්නේ අපි කියන්නේ ඉක්මනට අපිට හදා ගන්න පුළුවන් කෑම. ගොඩක් අය කොල්ලොන්ට තමයි මේ දේවල් ඕනි වෙන්නේ. ඉතින් මං අරන් ආව සොයා මීට්, පරිප්පු ඒ වගේ දේවල් තමයි. කොත්තුමි එක මං වැඩිපුර අරගෙන ආවා. ඊළඟට සමපෝෂ, බිස්කට් ඔය තියෙන මං අරන් ආපු දේවල්. පිටි, කෝපි, සීනි මේවා ඉන්ස්ටන්ට් දේවල් නෙමෙයි. උනට මං පිටි සීනි එහෙම වැඩිය බොනන කෙනෙක් නිසා මං අරගෙන ආවා. ඉතින් ඔන්න ඔය විදිහට මං ඒ ටික ආයමත් වෙන වෙනමත් පැක් කරලා තමයි එද්දි අරගෙන ආවේ. ඔයාලට එහෙම බලා ගන්නත් පුළුවන්. මේ තියෙන තේකොළ ඒවා ඉතින් මං වැඩිපුර පාවිච්චි කරන දේවල් මං වැඩිපුර ගේනවා. ඔයාලා වැඩිපුර පාවිච්චි කරන දේවල් අරගෙන එන්න. ඊළඟට අපි බෙහෙත් ගැන කතා කරමු. බෙහෙත් ගැන කතා කරද්දී බේසික්ම බෙහෙත් වර්ග. ඒ කියන්නේ පැනඩෝල්ස්, ඊට පස්සේ සිද්ධාලේප, අසමෝදගම් ඒ වගේ අර බේසික්ම අපි නිතර පාවිච්චි කරන දේවල් අනිවාර්යෙන් ඔයාලා මොන කාලයාවත් සමහන් අරගෙන එන්න ළමයි. ඊළඟට බඩේ අමාරුවට බොන පණු බෙහෙත් තියෙනවා නම් ඒව අරගෙන එන්න. ඒ වගේ අපි බේසිකලි බොන දේවල් අරගෙන එන්න. ඔයාලා නිතර මොනවා හරි ලෙඩකට බෙහෙත් බොන කෙනෙක් නම් ප්‍රිස්ක්‍රිප්ෂන් ඒ කොලයක් අරගෙන එන්න ළමයි. ඩොකියුමන්ට් එකක් අරගෙන එන්න. මොකද හේතුව හදිස්සියවත් එයාපෝට් එකකින් චෙක් කරොත් ඔයාලට ඉදිරිපත් කරන්න අනිවාර්යෙන් ඩොකියුමන්ට් එකක් තියෙන්න ඕනි. මේක ඉංග්‍රීසි වලින් තියෙන එක තමයි අනිවාර්යෙන්ම හොඳ. ඉතින් ඔයාලා එහෙම බොන බෙහෙත් තියෙනවා නම් අරගෙන එන්න. මේ අරන් එන බෙහෙත් ಜಾති ළමයි අවුරුදු ගණන් වලට ලොකු ක්වොන්ටිටි ලොකු ලොට් එකක් අරගෙන එන්න එපා. මාස 2කට 3කට ඇති ප්‍රමාණයක් විතරක් අරන් එන්න. මේ මං අරන් ආපු දේවල්. මෙතන ප්ලාස්ටර්ස් තියෙනවා, අසමෝදගම් පුළුන්, ඊට පස්සේ අර පස්පංගු පැකට් එකක්. ওই දේවල් ටික තමයි මම අරගෙන ආවේ. ඉතින් මෙන්න මේක අනිත් එක මේකත් බෙහෙත් ගණේට තමයි මම දැම්මේ. ගෑනු ළමයින්ට අනිවාර්යෙන්ම ටිකක් ලොකු සයිස් එකේ පෑඩ් පැකට් එකක් අරගෙන එන්න. ඊළඟට තමයි අපිට ගෙවල් වලින් අම්මලා හදලා දෙන කෑම ಜಾති මේවා නම් ළමයි අනිවාර්යෙන්ම වැඩිපුර ගේන්න. මොකද මෙහි කල් තියා ගන්න පුළුවන් කෑම ಜಾති. වම්බටු මොජු, අච්චාරු මේ තියෙන මම අරන් ආපු එක. මේ හැම එකක්ම මම හිතන්නේ කිලෝ 1 කිලෝ 2 වගේ මම අරගෙන ආවා. මේ තියෙන වම්බටු මොජු එකක්. ඊළඟට පැණි සියඹලා මං අරගෙන ආවා. මේව ඔක්කොම හරි විදියට සීල් කරලා වැකුම් කරලා පැක් කරලා අරගෙන එන්න ළමයි. සුවඳ එළියට එන විදිහෙන් නම් අරන් එන්න එපා. මොකද ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ තියෙන්නේ ඇඹුල් තියල් නෙවෙයි. මේ තියෙන්නේ ලුණු දෙහි ළමයි. හරිද? ඉතින් ඒවා හැම අරගෙන එන්න. මං එන දවස්වල නම් මං දෙහි අරගෙන ආවා. මොකද මට දෙහි නිතර බොන්න ඕනි එකක් තිබුණා. අනිත් එක මං කරපිංච එහෙම අරගෙන ආවා. දැන් නම් ඒව අරගෙන එන්න බෑ. ගොඩක් වෙලාවට අහු වෙනවා. ඉතින් අරගෙන එනවා නම් හරි පරිස්සමට වගකීමක් ගන්න නෑ ළමයි. මගේ වීඩියෝ එක බලලා නම් අරන් එන්න එපා. මොකද මං රෙකමන්ඩ් කරලම කියනවා අරන් එන එක ගේන්න එපා කියන එක. ඒ ඔයාලට අරන් එන්න අවශ්‍ය නම් ඔයාලා ඒව අරන් එන්න ඕනි. හොර විදියට අරන් එන එක මට කරන්න දෙයක් නැහැ. ඊළඟට මං අරගෙන ආවා මෙන්න මේ වගේ කජු බැදුමක්. ඊට පස්සේ රටකජු අරගෙන ආව වෙනම මං හාල් එහෙම පවා ඇත්තටම අරගෙන ආවා. දැන් එද්දි නම් ගේන්න එපා. ඊට වඩා අඩුවට මෙහින් අපිට ගන්න පුළුවන්. ඉතින් හාල් එහෙම බොරුවට උස්සන් එන්න ඕනේ නැහැ. මෙහෙත් තියෙනවා ඇත්තටම සාමාන්‍යයෙන් ගත්තොත් ටිකක් අඩු ප්‍රමාණයට අපිට ගන්න පුළුවන්. අඩු මිලකට. ඊළඟට මේ තියෙන මං කරපිංචේ රම්පේ දෙකම අරන් ආපු එක. මේක මෙහෙම නෙමෙයි මං හොඳට පැක් කරලා තමයි අරන් ආවේ. මං කොමාරිකා කෑල්ලකුත් එද්දි අරගෙන ආවා. ඒවා නම් මෙතන නැහැ. ඉතින් මේ දින ඊට අමතරව අපිට අරන් එන්න ඕනි දේවල්. මෙතන තියෙනවා සර්ෆ් එක්සෙල් එකක්, සබන් කැට 2-3ක්, ඊළඟට ක්ලෝගාට් එකක් තියෙනවා. ඊට පස්සේ ඊව පැකට්ස් තියෙනවා. ආයි සබන් පෙට්ටියක් පොඩි එකක් අරගෙන ආවා. මම බ්‍රෂ් එකක් අරගෙන ආවා. ඊළඟට තේ බොන්න ඕනි දේවල්, කෝප්ප දෙකක්, ප්ලාස්ටික් කෝප්ප දෙකක්, වීදුරු එක කෝප්පයයි, තේ හැඳි, මේන්ස හැඳි 2-3ක්, තේ ගොට්ටක්, ඊළඟට පොඩි බෙලෙක් පිඟානක්, ඔය ටික තමයි. ඉතින් ඕව අරන් ආවේ මම නිතර තේ බොන කෙනෙක් නිසා ඔය අයිටම් හොයාගෙන යන්න මට ටයිම් නැති වුණොත් කියන එක. ඔයාලා එන්නේ දවාලක නම් ඔයාලට ඒව අරගන්න පුළුවන් නමයි. ඊළඟට මම ස්ක්‍රන්චීස් හදන කාලයක් තිබුණා. ඉතින් මම මගේ ස්ක්‍රන්චීස් ටික අරගෙන ආව ඔක්කොම. මොකද මම ඒව මෙහෙ පාවිච්චි කරනවා සහ මෙහෙ අයට ගිෆ්ට් විදියට දෙන්න ඕනි. මේ තියෙන්නේ මම මුළු මගේ බැගේජ් ඔක්කොටම දාපු ඔක්කොම බඩු ටික මේ තියෙන්නේ මේ ෆොටෝ එකේ.
ඉතින් මෙන්න මේ විදිහට තමයි මම වෙන වෙනම ඔක්කොම තියාගෙන ආයේ ඒව වෙන වෙනම පැක් කරා. ඊළඟට පනා දාගෙන තියෙනවා මෙතන පොඩි පවුඩර් එකක් තියෙනවා, වැස්ලින් එකක් තියෙනවා, ඩියෝඩ්‍රන්ට් එකක් තියෙනවා. මම ලොකුවට ක්‍රීම් යූස් කරන කෙනෙක් නෙවෙයි නිසා. ඊළඟට මෙතන ඉන්ඩිකාටු පැකට් එකක් තියෙනවා. හදිසියවත් අපිට මෙහෙදි ඕනි වෙන්න පුළුවන් කියලා තමයි මම අරගෙන ආවේ. ඔයාලටත් කැමති නම් අරගෙන එන්න පුළුවන්. ඉතින් මේ තියෙන මම ඒව වෙන වෙනම ඔක්කොම දේවල් ආයිමත් පැක් කරලා තියෙන විදිහ. එතකොට මට ඉක්මනට මෙහෙට ආවට පස්සේ අන්පැක් කරද්දිත් හරි ලේසි ළමයි. ඉතින් මෙතන හකුරු පැකට් එකක් තියෙනවා, තේකොළ තියෙනවා, කෝපි තියෙනවා. මේ සැෂේ පැකට් විදියට තියෙනවා. ඊළඟට අපි බලමු අරන් එන්න ඕන නැති දේවල්. මස් වර්ග, සොසේජස් වර්ග, බිත්තර වර්ග එහෙමනම් අරගෙන එන්න එපා ළමයි කීයටවත්. කරවල වර්ග එහෙම අරන් එනවනම් හරි පරිස්සමින් මේ ඔයාලට එහෙම අරන් එනවනම් ඒකට වැකුම් කරලා අරන් එන්න මම ඒක රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද ඔයාලා ක්වොරන්ටයින් පීරියඩ් එකකට දාන්න පුළුවන්. එහෙම වුණොත් ඇනිමල් ක්වොරන්ටයින් කියන එකට ඔයාලා අහු වෙන්න පුළුවන්. ඒවල ඒසි නෑ, සෙල්ලම් නෑ, ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ප්‍රශ්න දාගන්න නැතු වෙන්න ඔය බොරුවට ඔය උස්සන් එන්න ඕනේ නෑ. මෙහෙත් ශ්‍රී ලංකන්ස් කඩ තියෙන ඕනි තරම්. ඊළඟට ෆ්‍රෙෂ් පළතුරු එළවලු කිසි දෙයක් බෑ ළමයි තහනම්. ඒ දේවල් උස්සගෙන නම් එන්න එපා බොරුවට. ඒ ඔක්කොම එයාපෝට් එකකින් ගන්නවා. ඊළඟට ඔයාලා බ්ලැක් ලිස්ට් පවා දාන්න අවස්ථාවල් තියෙනවා. ඊට අමතරව ඔයාලා ලික්විඩ් අයිටම් මිලිලීටර් 100ට එහා මොන හරි ක්‍රීම් අයිටම් අනම්මනම් තියෙනවා නම් ඒව ඔක්කොම චෙකින් බැගේජ් එකේ දාගෙන එන්න. අනිත් එක තමයි ඔයාලා ඇල්කොහොල් අයිටම් ලිමිට් එකට එහා නම් ගේන්න එපා. අනිවාර්යෙන් ඔයාලා බ්ලැක් ලිස්ට් වැටෙන්න පුළුවන්. ඒ වැඩේ කරන්න එපා. ඊළඟට ෂාප් අයිටම්ස් කතුරු අනම්මනම් පිහි කෑලි අරව මේව ගේන්න බෑ. මේව ඔක්කොම ගන්නවා. මේ දේවල් ඔයාගේ ඉස්සරහට යන ප්‍රශ්න එද්දි ඔයාලට ප්‍රශ්න වෙන්න පුළුවන්. ආයි හංගගෙන බොරුවට දේවල් අරගෙන එන්න හදන්න එපා. ඒ කියන්නේ එයාපෝට් එකේදී නෑ මම මුකුත් ගෙනාවේ නෑ කියලා හදිස්සියවත් බල්ලා චෙක් කරද්දී අහුවෙලා ඔයාලට දෙන්න වුණොත් කෙලින්ම ඔයාලගේ එයාපෝට් එක මේ පාස්පෝර්ට් එකෙත් මොන හරි යාලා ලියන්න උනත් පුළුවන්. ඉතින් ඒ තැනට වැඩ කරගන්න එපා. මොකද එහෙම වුණොත් ඔයාලට දඩ ගහන්න පුළුවන්. සමහර විට ඔයාලා බ්ලැක් ලිස්ට් වැටෙන්න පුළුවන්. මොනව වේද කියන්න බෑ. දැන් ජපානයේ තත්වෙත් ෆොරිනර්ස්ලට ගොඩක් නීති රීති තද නිසා මේ වගේ දේවල් කරන්න එපා ළමයි. ඉතින් හරි පරිස්සමට දේවල් අරගෙන එන්න. නීතියෙන් එපා කියන දේවල් පළවෙනි පාරේ එද්දි නම් කොහොමවත්ම අරගෙන එන්න එපා. මොකද කිසිම එක්ස්පීරියන්ස් එකක් නැතුව මොන හරි දෙයක් වුණොත් ඔයා ගොඩක් අසරණ වෙනවා එතනදී. ඉතින් මෙන්න මේ විදිහට බඩු ටික ඔක්කොම පැක් කරගෙන මම ඒ හොඳයි කිව්ව දේවල් පැක් කරගෙන ඔයාලට ඊට අමතරව මොන හරි දෙයක් ගැන ප්‍රශ්න අහන්න තියෙනවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් විදියට පල්ලෙහායින් දාන්න. ඒ දාලා මගෙන් අහන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම පැක් කරගත්තට පස්සේ ඔයාලා අනිවාර්යයෙන්ම ඊළඟට කරන්න ඕනි මේ බැගේජස් වල බර මනින එක. ඉතින් බර අනිවාර්යෙන් ගෙදරදීම බලා ගන්න ළමයි ඔයාලා. හරි විදිහට බර බලා ගන්න. ඔයාලගේ ෆ්ලයිට් ටිකට් එකට අනුව ඔයාලට ගේන්න පුළුවන් බර ප්‍රමාණයන් වෙනස්. මේ බර අනිවාර්යයෙන්ම එයාපෝට් එකේදීත් චෙක් කරන නිසා ඔයාලා වැඩි බරක් ගෙනාවොත් ඔයාලට අනිවාර්යයෙන්ම මේ වැඩි බරට අදාළව ගෙවන්න වෙයි. ඉතින් ඒ ගෙවන්න වෙන ගාණ ඔයාලා හිතන්න එපා පොඩි ගාණක් කියලා. ගොඩක් ලොකු ගාණක් තමයි. ඒ කියන්නේ කිලෝ එකට සමහර වෙලාවට කොලයක් විතර. ඒ කියන්නේ රුපියල් 20000ක් විතර අපිට ගෙවන්න වෙයි. ඉතින් ඒ තැනට වැඩ කරගන්න එපා. අනිවාර්යයෙන්ම ටිකට් එකට අදාළව තමන්ගේ ටිකට් එකට අදාළව කියලා තියෙන බැගේජ් එකට කියලා තියෙන බර ප්‍රමාණය විතරක් අරගෙන එන්න. ඉතින් මේ තියෙන්නේ එදා මම මගේ ඔක්කොම බඩු ටික පැක් කරද්දි මෙන්න මේ විදිහට තමයි මම බඩු ටික වෙන් කරගෙන තිබුණේ. මං එද්දී නෝමල් බෙඩ්ෂීට් දෙකකුත් දාගෙන තියෙනවා. ලේන්සු 3-4ක් දාගෙන තියෙනවා. මම මෙතන ලිස්ට් එකේ සඳහන් කරපු නැති දේවල් මේ පොඩි කැප්ස් 2-3ක් දාගෙන තියෙනවා. කොටන් බටන් එකක් තියෙනවා. ඊළඟට අන්ඩර්වෙයර්ස් ගත්තාම ඒව වෙන වෙනම ගෑන් ළමයින්ට ඔයාලා වෙන වෙනම මේව දාගෙන එන්න. ඊළඟට ඔයාලා ස්පෝර්ට්ස් කරනවා නම් ඒකට අදාළ බොටමක් ඒ වගේ දෙයක් ඔයාලට ඉඩ තියෙනවා නම් මේ දේවල් දාගෙන එන්න ළමයි. ඉතින් මෙන්න මේ ටික තමයි මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. බෙහෙත් ಜಾති වලින් නම් පුළුන් අරව මේ වරන් ඇවිල්ලා තියෙනවා. මේ කතුරු එහෙම දාගෙන ඉන්න බැරි අපේ හෑන්ඩ් ලැගේජ් එකේ ළමයි චෙකින් ලැගේජ් එකට
අහුවෙන්නේ නැති විදින්න දාගෙන එන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ආයි තියෙනවා ඊනෝ තියෙනවා ස්ට්‍රෙප්සිල් තියෙනවා මේවා නම් ටිකක් මට නිතර ඕනි වෙන දේවල්. ඩෙටෝල් එකක් තියෙනවා. ස්ට්‍රෙප්සිල් එහෙම මම පොඩ්ඩක් වැඩිපුර ගෙනවා මට උගුර අමාරුයි එහෙම තියෙනවා. අනිත් එක්ක ગેස්ට්‍රයිටිස් තියෙන කට්ටිය ඩයිජින් ඊනෝ එහෙම අරගෙන එන්න අනිවාර්යෙන්ම. පස්සේ නැත්තම් ටිකක් අමාරු වෙයි. ඉතින් සීනි තේකොළ ඒ දේවල් අරගෙන එන්න. ෂැම්පූ ඒ දේවල් ඔයාලා ගෑල් ළමයි ඔයාලගේ ක්‍රීම් මනම් ඒව කිසි දෙයක් හෑන්ඩ් ලගේජ් එකේ දාන්න එපා. ඒ ඔක්කොම චෙකින් ලගේජ් එකේ දාගන්න. හෑන්ඩ් ලගේජ් එකේ දාන්න පුළුවන් මිලිලීටර් 100යි. ඉතින් මෙන්න මේ බෑගේජ් ගැන අයිඩියා එකක් ගන්න කට්ටියට මේ තියෙන්නේ මං එද්දි අරන් ආපු බෑගේජ්. මේවා හරිම අඩු මිලට තමයි මම පිටකොටුවෙන් ගත්තේ. මං ගත්තේ රෙදි බෑග් එක ළමයි. අර බොරුවට ෂෝ එකට අර මේ ප්ලාස්ටික් බෑග් එහෙම අරගන්න එපා. මොකද ඒවට ලොකුවට අපිට ඇතුලේ බඩු දාන්න අමාරුයි. ෆස්ට් ටයිම් නම් යන්නේ මේ වගේ රෙදි බෑග් ගන්න ළමයි. මොකද මේවා අපිට මෙහෙට ආවට පස්සේ ඇත්තටම විසික් කරන එක කරන්නේ. අපි පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මේ බෑගේජ් ඔක්කොගෙම ඔයාගේ පාස්පෝර්ට් නම්බර් එක නම එහෙම කියලා ගහපු ට්‍රැවලින් කාඩ් එකක් එහෙම ගහන්න මේකේ. ගාලා හොඳට මේවා රැප් කරන්න. ඊට පස්සේ ඔයාලා එන්න ඉතින් මේ තියෙන්නේ රතු පාටයි මෙරුන් කලර් එකකිනුයි චෙකින් බෑගේජ්. අර අලු පාට එක තමයි හෑන්ඩ් ලගේජ් එක. ඊළඟට මේ තියෙන්නේ පර්සනල් අයිටම් එක. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට බෑගේජ් ලෑස්ති කරගෙන හැමෝම පරිස්සමින් එන්න ඕනි හරිද? ඉතින් ඔයාලට අහන්න ඕනි ප්‍රශ්නයක් කමෙන්ට් එකක් විදියට දාන්න ළමයි. ඉතින් කැමති කට්ටිය subscribe කරලා තියාගන්න. bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් ආයි වීඩියෝ එකකින් හම්බෙමු. bye bye. හැමෝටම ආදරේ.